ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්පදර පද්මේ ලබන 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා. සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි. ගනිමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවද මෙම සැකකරු 18 වැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් එම නඩුව නැවත කැඳවන දින ලබන 4 වෙනි දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග නිකුත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා. කසාවලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.